ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාට මාගේ නවතම YouTube චැනලය වන ස්මාර්ට් තින්කර්ස් වෙත. අද දින අප සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතාමත් වැදගත් වන ඉතිහාසයේ විෂයෙහි ගංගා සිතියමක් ලකුණු කරන ආකාරය විමසා බලමු. මෙම ගංගා සිතියමේ ගංගාවන් පිළිවෙලට මතක තබා ගන්නා කවිය වන්නේ පරමල් මොකැද මහ කැල නිය කළුතරට ගිනි වලකි මැණික් කුඹුරේ ගම යා කන. මේ තමයි ඔයගොල්ලන්ට ගංගා සිතියම ලේසියෙන් මතක තබා ගන්නා ආකාරය. එහෙනම් බලමු මේ ගංගා සිතියම කොහොමද මේ කවියත් එක්ක මතකයේ තබා ගන්නේ කියලා. මේ ඔබට පෙනෙන්නේ එම කවියෙන් කියවෙන ගංගා ටික පිළිවෙලින් ශ්‍රී ලංකාවේ දකුණු අත පස සිට මාක් කර ඇති ආකාරය. පර පරංගියාරු මල් මල්වතුඔය වශයෙන් ඔබට පෙනෙන ආකාරයෙන් මෙම සලකුණු කර ඇත්තේ එම කවියෙහි තේරුමයි. මෙමගින් ඔබට ඉතාමත් පහසුවෙන් ගංගා සිතියම මතක තබා ගත හැකි යැයි මා විශ්වාස කරමි.